බ්‍රිතාන්‍ය යෝලකට හමු ලංකාවේ සැඟවුණු නගරයේ අභිරහස. ඉතින් අද මම මේ කතා කරන්න යන්නේ සැඟවුණු නගරයක් ගැන. ඉතින් මේ සැඟවුණු නගරයේ කතාව ලංකාවේ අපි බොහෝ දෙනාට රහසක් වුණත් ඔබ මේ පින්තූරයේ දකින බ්‍රිතාන්‍ය ජාතික අඹු සැමි යුවල මේ ගැන පුදුම සහගත තොරතුරු සමුදායක් හොයාගෙන තියෙනවා. මේ වීඩියෝ එකේ මාතෘකාව බැලුවාම කෙනෙකුට මේක අద్භූත කතාවක් වගේ පේන්න පුළුවන්. හැබැයි එහෙම නෑ. මේක සාක්ෂි සහිතව සනාථ කළ හැකි අපේ ඉතිහාසය සම්බන්ධව ඉතාම වැදගත් කතාවක්. නමුත් අපේ රටේ බොහෝ දෙනා මේ ගැන නොදන්නා නිසාම මේක එකපාරට බැලූ බැල්මට අමුතු කතාවක් වගේ පේන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව 5 වන සියවස තරම් ඈතාතීත කාලයකදී ආසියාවේ දියුණුතම ජාත්‍යන්තර වෙළඳ නගරයක් ලංකාවේ අනුරාධපුරයේ තිබුණා කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද? ඒ වගේම මේ කාලය වන විට අනුරාධපුරයේ තරම් දියුණු වෙළඳ නගරයක් දකුණු ඉන්දියාවේ පවා නොතිබූ බව කිව්වොත් ඔබට තවත් පුදුම හිතෙයි. මොකද අපි හුඟ දෙනෙක් අහලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවට පස්සේ අපේ රටේ හැම පැත්තකම දියුණුවක් ඇති වුණා වගේ කතාවක් විතරයි. මම කිසිසේත්ම මහින්දාගමනයේ වැදගත්කම බැහැර කරන්නේ නැහැ. හැබැයි මේ මහින්දාගමනයට සියවස් 2කට විතර කලිනුත් අපේ රටේ අනුරාධපුරය කියන්නේ ඊටාම දියුණු නගරයක්. සමහර විට මම මේ කියන කතාව ක්‍රිස්තු පූර්ව 437 රජකමටපත් වූ බව සැලකෙන පණ්ඩුකාභය රජුගෙනුත් එහාට යන එකක් වෙන්න පුළුවන්. ඔය පණ්ඩුකාභය රජතුමාගේ නගර සැලසුම් ගැන නම් අපේ පාසල් පොත්වල පවා තිබෙනවා. හැබැයි ඉතින් පණ්ඩුකාභය රජුගේ කාලයේ හෝ සමහර විට ඊටත් කලින් කාලය තුල අනුරාධපුරය කියන්නේ ලෝකයේ තවත් රාජ්‍යයන් සමග ගනුදෙනු කළ දියුණු වෙළඳ නගරයක් කියන එක අපි බොහෝ දෙනා නොදන්නා අප්‍රකට කාරණයක්. ඒකයි මම මේ වීඩියෝ එකට සැඟවුණු නගරය කියන මාතෘකාව දැම්මේ. ඉතින් එතකොට මම අර කලින් පෙන්නුව බ්‍රිතාන්‍ය ජාතික අඹු සැමි යුවල කවුද? මේ පිරිමි කෙනාගේ නම රේමන්ඩ් ඕචින්. ගැහැණු කෙනාගේ නම බ්‍රිජට් ඕචින්. මේ දෙන්නා පුරාවිද්‍යාව සම්බන්ධව ලෝකයේ ඊටාම කීර්තිමත් විද්වතුන් දෙපළක්. මේ දෙන්නාම දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් ඔබ මේ දකින්නේ 1951 අවුරුද්දේ ඔවුන් දෙදෙනා විවාහ ජීවිතයට ඇතුළත් වුණු අවස්ථාවේ ලබාගත් ඔවුන්ගේ වෙඩින් ෆොටෝ එක. එතකොට මේ දෙදෙනාගේ වැදගත්කම තමයි මේ අනුරාධපුර සැඟවුණු නගරයේ කතාව සාක්ෂි සහිතව ලෝකයට අනාවරණය කිරීමට ඔවුන් සැලකිය යුතු දායකත්වයක් දක්වා තිබීම. මම මීට ඉස්සෙල්ලා අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීම් වලින් හම්බ වෙච්ච ලංකාවේ පැරණිම අක්ෂර ගැන වීඩියෝ එකක් කළා. මේ අක්ෂර අවුරුදු 2600ක් විතර පරණයි. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් පල්ලෙහා දාලා තියෙනවා. මේකත් එක්ක සම්බන්ධයක් නිසා අවශ්‍ය කෙනෙකුට ඒකත් බලන්න පුළුවන්. හැබැයි මේ අනුරාධපුර ඇතුළු නුවර කැණීම් වලින් හමු එකම දෙය මේ අක්ෂර ටික විතරක් නෙමෙයි. මේ ඇතුළු නුවර කියලා කියන්නේ අනුරාධපුරයේ රුවන්වැලි සෑය සහ අභයගිරිය අතර පිහිටා ඇති අක්කර 250ක විතර භූමි භාගයක්. මේ භූමි භාගය ලංකාවේ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා අතිශයින්ම වැදගත් ස්ථානයක්. ඒකට හේතුව තමයි ප්‍රාග් ඓතිහාසික යුගවල සිට ඓතිහාසික යුග දක්වා අපේ ඉතිහාසයේ විවිධ යුග නියෝජනය කරන පස්තට්ටු ගණනාවක් මේ ස්ථානයෙන් හමු වී තිබීම. එතකොට 1980 සිට 2010 දක්වා කාලය තුල මේ ස්ථානයේ කැණීම් 14ක් සිද්ධ කරලා තිබෙනවා. ඉතින් මේකට දායක වූ ලංකාවේ කීර්තිමත් විද්වතෙක් තමයි ආචාර්ය සිරාන් දැරණියගල. ඒ වගේම මේ අධ්‍යයනයන්ට දායක වූ විදේශීය විද්වතුන් ගණනාවක් ඉන්නවා. ඒ අතරින් වැදගත් දෙන්නෙක් තමයි මම කලින් පෙන්වපු ඕචින් යුවල. ඊට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු රොබර්ට් කනින්ග්හැම් කියන්නේත් මේ අධ්‍යයනයන්ට දායක වූ තවත් ප්‍රකට විද්වතෙක්. ඉතින් මම මේ කලින් කියපු ඕචින් යුවල සහ රොබර්ට් කනින්ග්හැම් මහතා ඇතුළු විද්වතුන් විසින් පළ කළ නොයෙක් වාර්තා පර්යේෂණ නිබන්ධන සහ විවිධ කෘති ගණනාවක් තුළ ලංකාවේ සැඟවුණු නගරය ගැන කරුණු සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ ඔබට පේන්නේ මීට අදාළ පොත්පත් සහ වාර්තාවල නම් ටිකක්. ඉතින් මේ නම් ගම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අන්න ඒ නිසා වැඩි විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒව ඇසුරෙන් ඔහුට කරුණු හොයලා බලන්න පුළුවන්. ඒ නිසා මම මේ කියන කිසිවක් හුදු හිතලු නෙමෙයි පුරාවිද්‍යාත්මක සාධක ඇසුරෙන් සනාථ වූ දේවල්. ඇතුළු නුවර කැණීම් වලින් හමු විදේශීය රටවලට අයිති විවිධ මැටිබඳුන් පබළු කාසි වර්ග ඇතුළු සාධක අනුව තමයි ඔවුන් ක්‍රිස්තු පූර්ව යුගවල අනුරාධපුරයේ දියුණු ජාත්‍යන්තර වෙළඳ නගරයක් තිබුණා කියන නිගමනයට එළඹෙන්නේ. ඉතින් මේ නිගමනය ගැන මම තව ටිකක් සවිස්තරව කියන්නම්. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ සහ ඊට පසු ඒ ආසන්න කාලය තුල ඉන්දියාවේ වැදගත් වෙළඳ නගර කීපයක් ගැනම අපට විස්තර අහන්න ලැබෙනවා. ඒ තමයි රජගහනුවර, උදේනි, තක්සලා, බරණැස, චම්පා, කොසඹෑ වගේ නගර. එතකොට මේ නගර සියල්ලම වගේ අයිති වෙන්නේ උතුරු ඉන්දියාවට. ඉතින් මේ නගර අතරින් උතුරු ඉන්දියාවේ උජ්ජයින් හෙවත් උදේනි නගරයට දකුණින් පිහිටි විශාලතම වෙළඳ නගරය අනුරාධපුරය බව තමයි මේ බ්‍රිතාන්‍ය විද්වතුන් යුවල පළ කරන මතය. ඉතින් ඒකේ අදහස තමයි අනුරාධපුරය තරම් දියුණු වෙළඳ නගරයක් ක්‍රිස්තු පූර්ව 5 වන සියවස වන විට
දකුණු ඉන්දියාවේ පවා තිබුණේ නැහැ කියන එක. ඉතින් මේක තමයි ඔවුන් අපේ අනුරාධපුරය සම්බන්ධව එළඹෙන මූලික නිගමනය. හැබැයි ඒක මේ දෙන්න තනිවම කළ දෙයක් නෙමෙයි. ඒකට අපේ රටේ සිරාන් දැරණියගල ඇතුළු දේශීය විද්වතුන් ගණනාවකුත් දායක වුණා. හැබැයි ඉතින් අපේ රටේ බොහෝ දෙනා මේ සුද්ධ කියන දේවල් විතරක් වැඩිපුර පිළිගන්න කැමති නිසා තමයි මම මෙන්න මේ බ්‍රිතාන්‍ය ජාතකයෝ වල ගැන ටිකක් බර කළා කතා කරේ. ඉතින් මේක තමයි අනුරාධපුර සැඟවුණු නගරයේ කතාව. මේවා සියල්ල පුරාවිද්‍යාත්මක සාධක ඇසුරෙන් සනාථ වූ දේවල් මිසක් කාගේවත් හිතලු හෝ හිස් නිගමන නොවේ. හැබැයි ඉතින් මේ රාවණ ඉතිහාසය වගේ කල්පිත ඉතිහාස ආඛ්‍යාන පස්සේ දුවන ලංකාවේ බොහෝ දෙනාට අපේ සැබෑ ඉතිහාසයට අදාළ මෙවැනි කාරණා ගැන අවබෝධයක් නොතිබීම කනගාටුවට කරුණක්. ඉතින් ඒකට හේතුව තමයි මේ හුදු ඉංග්‍රීසියෙන් ලියවුණු ගැඹුරු ශාස්ත්‍රීය ලේඛනවලට සීමා වී තිබෙන ඉතිහාස දැනුම නිසි අයුරින් සමාජගත වී නොතිබීම. ඒ වගේම ඒවා සමාජගත කිරීමට වගකිව යුතු පාර්ශවයන් තුළ කිසිදු උනන්දුවක් නොතිබීම. ඉතින් මම මේ ප්‍රශ්නය ගැන මීට කලිනුත් කතා කරලා තියෙනවා. මම ඒ ගැන කතා කරපු මේ ඉංග්‍රීසියෙන් ලියවුණු අපේ ඉතිහාසය සිංහලෙන් නොලියන්නේ ඇයි කියන වීඩියෝ එකත් ඔබට අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඒකේ ලින්ක් එකත් මම පල්ලෙහා දාලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.